2023 ගාන ගත්තට පස්සේ 2023 පළවෙනි එකෙන් කියවෙන්නේ මොකද්ද? සංඛ්‍යා පළමු ඉරට්ට සංඛ්‍යා 10. පළමු ඉරට්ට සංඛ්‍යා 10 එකතුව ගණනය කර පෙන්වන්න කියන එකක් තමයි අපිට කියලා තියෙන. ඒ කියන්නේ ඒකට අදාළ කරන හිස්තැනක් සහිත ගැලීම් සටහනක් දීලා අපිට කියනවා එයාට අදාළව පවතින හිස්තැන් ටික සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. හරි. ඔළුවට අයිඩියා එක ගන්න මුලින්ම කියන්නේ මොකද්ද? අපිට කියන්න හැමුණොත් අපිට පළවෙනි ඉරට්ට සංඛ්‍යා 10 එකතුව ගන්න කියලා කියන්නේ. හරිද? පළවෙනි ඉරට්ට සංඛ්‍යා 10 එකතුව අරගෙන එය ගණනය කර පෙන්වීම සඳහා ගැලීම් සටහනේ හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. හරි. එහෙනම් දැන් ඔන්න අපි මේක දිහා බැලුවොත් අපිට අන්තිමට පෙන්වන්න තියෙන්නේ මොකද්ද එහෙනම්? අපිට පෙන්වන්න තියෙන්නේ මේකේ එකතුවනේ. එහෙනම් උඩින් වේරියබල් ඩික්ලෙයාර් එකක් තියෙනවා. නැත්නම් අපි මෙතන හදාගෙන තියෙනවා විචල්්‍ය කීපයක් සමසමානයි බිඳුව. අන්තිමේදී ඉරට්ට සංඛ්‍යා සෙට් එක ගිහිල්ලා එකතු වෙලා සම් කියන කෙනානේ හැදෙන්න ඕන. අන්තිමට පෙන්වන්න ඕන කෙනා කවුද එහෙනම් අපි? අවුට්පුට් එකකට තියෙන්නේ මේ සංකේත විතරනේ. එහෙනම් අපිට පෙන්වන්න තියෙන කවුද? සම් එක. අපි යන්න එහෙනම් ඒක හොයාගෙන ඉවරයි. G වලට එන්නේ print sum එක. හරි. ඔන්න print අපිට ගන්න පුළුවන් sum කියලා. උඩුකමා දාන්නේ නැත. ඇයි? උඩුකමා දැම්මොත් පෙන්වන්නේ sum කියන නම. හැබැයි දැන් අපිට ඕන කරන්නේ එතෙන්ට අදාළ අගය පෙන්වන්න. හරි. දැන් බලන්න ඊළඟට වෙන්න ඕන වැඩේ. දැන් අපිට ඊට පස්සේ තියෙනවා හරිද අපිට ඊට පස්සේ තියෙනවා මොකද්ද? දැන් තව ලේසි වෙන්නේ මෙන්න මෙයා හොයන එක. දැන් ඔන්න sum සමානයි බිඳුව count සමානයි බිඳුව කියලා තියෙනවා. අපෙන් අහනවා count කියන කෙනා evenද? count කියන කෙනා ඒක නිකම්ම සරල තර්කයක් අපි අර වෙනදා හදන වගේ modular division ගිහිල්ලා එහෙම හදන සිද්ධියක් නෙමෙයි වෙලා තියෙන්නේ. මෙතන අහනවා count එක evenද? count එක ඒ කියන්නේ ඉරට්ටේද? බිඳුව කියන්නේ ඉරට්ටේද? නෑනේ. එහෙනම් අපි normalම ගමන් කරන්න ඕන. එකතු කිරීම සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලට පේනවා ඇති මේකේ මෙන්න මේ පැත්තේ නේද මොනවා හරි සමීකරණයක් හදන්න පුළුවන් දෙයක් තියෙන්නේ. එහෙනම් count එක evenද කියලා ඇහුවාම no කියන පැත්ත තමයි අපිට ඒ විදිහට ගන්න වෙන්නේ. හරිද? ඒ කියන්නේ එතන no කියලා කියවුනොත් තමයි නිකම්ම පල්ලෙහාට ගමන් කරන්නේ. yes කිව්වොත් එහෙනම් මොකද වෙන්න ඕන? yes කියලා කිව්වොත් අපි එතන අදාළ sum එකට එකතු කරන්න ඕනේ අදාළ count එකට අදාළ අගය. කියන count කියන කෙනානේ ඉරට්ටේද කියලා අහන්න. count කියන කෙනා ඉරට්ටේ නම් ඒ අගය sum කියන කොටට එකතු කරන්න ඕන. එහෙනම් අපිට ලියන්න පුළුවන් c කියන තැනට මොකද්ද? අපිට ලියන්න පුළුවන් sum කියන කෙනාව හදන්න මොනව කළාද? sum එකට එකතු කළා කවුද මේ count කියන විචල්්‍ය. count එක sum එකත් එක්ක එකතු වුණාම අන්තිමේදී sum එකක් හදාගන්න පුළුවන්. අපිට c වලට ගන්න පුළුවන් එහෙනම් මෙන්න sum සමානයි sum ධන count. හරි. ඔහොම ලිව්වත් වැඩේ අවුලක් නැහැ. දැන් ඒ ටිකත් හොයාගෙන පල්ලෙහාට ආවහම දැන් මෙතනදී අදාළ බිඳුව කියන කෙනාගේ සොයා බැලීම කළා ඉවරනේ. මෙතෙන්ට ආවහම බිඳුවට එකක් එකතු වෙලා අලුතෙන් කවුන්ට් එකක් හැදෙනවා 1යි කියලා. දැන් අපි බලනවා අන්නේ එකේ ඉලක්කම මෙතන ප්‍රශ්නයක්නේ අහන්න තියෙන කන්ඩිෂන් එකක්. ඒ එකේ ඉලක්කම කවුරු හරි කෙනෙක්ට වඩා ලොකුයිද? එහෙම දෙයක් අහන්න තියෙන්නේ. හරි දැන් අපිට ඕන කරන්නේ පළවෙනි සංඛ්‍යා 10 එකතුව ගන්නනේ. හරි දැන් එහෙනම් මෙතෙන්ට එද්දි පළවෙනි සංඛ්‍යාව නැත්තම් බිඳුව කියන එක්කෙනා කම්පෙයා කරා. හරිනේ එයාට එකක් එකතු වුණා. එහෙනම් දැන් ආපස්සට කොහොම ගියාම මොකද වෙන්නේ? එකේ ඉලක්කම කම්පෙයා කරා. මෙතෙන්ට එද්දි දෙකක් වුණා. මෙතෙන්ට එකක් එකතු වෙද්දි දෙකේ ඉලක්කම හැදෙනවා. හරි ඊට පස්සේ ආපස්සට මෙහි මුඩට ගියොත් දෙකේ ඉලක්කම කම්පෙයා කරා. ඔහොම ගිහලා දැන් හිතන්න මෙතනින් 9 වෙනි ඉලක්කම කම්පෙයා කරාම එකක් එකතු වුණාම 10යි. හරිද? එතකොට 10යි. එතකොට දැන් අපි ඊළඟට මොකද කරන්නේ? අපි ඊළඟට මෙතන 10 ඉලක්කම බලන්න ඕන. හරි. ඔහොම බලාගෙන ගිහිල්ලා දැන් ඔයාලට තේරෙනවා එහෙනම් මෙන්න මේ කන්ඩිෂන් එකක් තමයි අපිට හදාගන්න තියෙන්නේ. හරිද? ඒතර කන්ඩිෂන් එක හදාගෙන යද්දී ඔයාලට තේරුම් යන්න ඕන මෙන්න මෙහෙම කතන්දරයක්. දැන් පළවෙනි ඉරට්ට සංඛ්‍යා 10නේ බලන්න යන්නේ. දැන් මේකෙදි ගත්තාම බිංදුව එනවා 1 එනවා 2 එනවා. පළවෙනි ඉරට්ට සංඛ්‍යා 10 මොනවද? 2 4 6 8 කියලා යනවනේ. 2 4 6 8 10 හොම යනවා කීයක්ද? 20 දක්වා. ඇයි පළවෙනි ඉරට්ට සංඛ්‍යා 10ම. එහෙනම් මේකෙදි 20 කියන සංඛ්‍යාවත් කම්පෙයා කරලා බලන්න ඕනද නැද්ද? ඕන. ඒ කියන්නේ උඩින් 19 එනවනේ. ආවහම
මෙතන එකක් එකතු වුණාම 20ත් බලන්න ඕන. එහෙනම් අපි බලන්න ඕන ඔය කවුන්ට් කියන කෙනා. මං හදන්නම් ඊවලට මෙහෙම කවුන්ට් කියන කෙනා අපි බලන්න ඕන මෙන්න කවුන්ට් කියන කෙනා අපි බලමු 20ට වඩා විශාලයිද 20ට වඩා මේක හදන්න පුළුවන් තර්ක කීපයක් ගන්න පුළුවන් හොඳේ හරි මම ගන්න මෙතන 20 බලමු කවුන්ට් කියන කෙනා 20ට වඩා විශාලයිද විශාල වුණොත් මේක නතර වෙන්න ඕන yes වුණොත් එහෙනම් f වලට ගන්න පුළුවන් yes f වලට ගන්න පුළුවන් yes හැබැයි විශාල උනේ නැත්නම් නැවත උඩට යන්න ඕන එහෙනම් මෙන්න මම d වලට ගන්නවා මොකද්ද no කියලා වැඩේ පැහැදිලිද සංඛ්‍යා පළවෙනි ඉරට්ට සංඛ්‍යා 10 කියන්නේ 20 යනකන්නේ එහෙනම් 20 දැන් මෙතනින් 19 ආව කියලා හිතන්න ඇවිල්ලා දැන් ඔන්න මෙතෙන්ට එකක් දානවා 20 20ට වඩා ලොකුයිද නෑ එහෙනම් එයත් ගිහිල්ලා කම්පෙයා වෙලා පල්ලෙහාට ආවම 21 වෙනවා 21 20ට වඩා ලොකුයිද ඔව් අන්න දැන් 20ක් කම්පෙයා වෙච්ච හින්දා අපි මොකද කරේ ඔන්න මෙයාගේ කන්ඩිෂන් එකත් එක්ක අපි ගත්තා නෝ පැත්තට සෝරි යස් පැත්තෙන් අපි ඒක ඉවර කරා හරිද වැඩේ එහෙනම් ඔය තියෙන්නේ මේ තියෙන අපිට කතා කරන්න තියෙන මේ 2023 අපිට ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ ලොකු අමාරු ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම ලේසි ප්‍රශ්නයක්. හැබැයි ඒ අවුරුද්දේ ඇවිල්ලා තියෙනවා මොකද්ද මේ අපිට ෆන්ක්ෂන් එකකුත් කතා කරන්න. හරි ඒවට පෝස් කරලා බලන්න පුළුවන් ඉතින් මම ඉක්මනට සාකච්ඡාව අරන් යන්නම්. මෙන්න 23 ඇවිල්ලා තියෙනවා ෆන්ක්ෂන් එක. දැන් අපි 24 ෆන්ක්ෂන් එක කතා කරා. දැන් මේ කතා කරන 23 ෆන්ක්ෂන් එක. එහෙනම් ෆන්ක්ෂන් එකක් බලන් යන එකේ ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ නේද? හරි. අපි බලමු මොන වගේ දෙයක්ද කියලා තියෙන්නේ කියලා ඒකේ. මම මුලින්ම ලියන්න. මේ බලන්න. අපිට කියනවා මෙහෙම. අවුට්පුට් එක ලියා දක්වන්න කියලා කියන්නේ. හරි මෙන්න ෆන්ක්ෂන් එකක්. මෙන්න def කියලා දාලා මෙතන තියෙනවා ෆන්ක්ෂන් කියලා සටහන් කළා පැරාමීටර් එකක් n. එයාගේ යටතේ තියෙනවා my number මෙන්න empty list එකක්. හිස් එකක්. ආපහු තියෙනවා එයාගේ යටතේ මෙන්න for I in range 4යි කමාවක් n ධන 1 අර ඉස්සෙල්ල වීඩියෝ එකේ කතා කරා වගේ හරි යනවා මෙන්න එයාගේ ඇතුළට මෙන්න තියෙනවා if එකක් if I modular division 2 equal 0 බෙදෙනවද කියලානේ අහන්නේ දෙකෙන් බෙදෙනවද බෙදෙනව නම් මොකද්ද වෙන්නේ බලන්න my number dot append I දෙකෙන් බෙදෙන කට්ටිය my number වලට append කරන්න ගිය අවුරුද්දයි මේ අවුරුද්දයි same යනවා වගේ දැනනවද හරි append කරන්න අන්තිමේදී මෙන්න තියෙනවා loop එකෙන් පස්සේ මෙන්න තියෙනවා print my number හරි එතකොට ෆන්ක්ෂන් එක පේලියේ තියෙනවා ෆන්ක්ෂන් එකේ නම දාලා 30යි කියලා. ඔච්චරයි තියෙන්නේ. අපිට කියනවා මෙයාගේ අවුට්පුට් එක ලියන්න කියලා කියන්න. බලමුද එහෙනම්. කොහොමද වැඩ කරන්නේ කියලා. මෙහෙමනේ වෙන්නේ. දැන් ඔයා දන්නවා ෆන්ක්ෂන් එකක් වැඩ කරන්නේ නැහැ ෆන්ක්ෂන් කෝල් කරන්නේ නැතුව. මම ෆන්ක්ෂන් එකට අදාළ කෝල් එක හොයාගත්තේ මෙන්න මේ ඉන්ඩෙන්ටේෂන් එකේ තියෙන තැනින්. ෆන්ක්ෂන් එකේ නම ෆන්ක්ෂන් කියලා තියෙන හින්දා යාව හොයනවා මුලින්ම මේ ඉන්නේ. එහෙනම් 30 ඉලක්කම පාස් වෙනව කොහාටද? මේ n ගාවට. එහෙනම් n කියන්නේ 30යි දැන්. n කියන්නේ 30යි නේ. හරි. ඊට පස්සේදී my number කියලා empty list එකක් තියෙනවා. empty list එකක්. හරි. ඊට පස්සේ I in range 4යි n ධන 1. n කියන්නේ 30 නම් 30යි 1යි 31 නේ. හැබැයි 31නුත් එකක් අඩු වෙනව නැවතුම් මගේ නිසා. එහෙනම් මෙතන හැදෙන ඉලක්කම් සෙට් එකක් 4 5 6 7 8 9 කියලා කීය දක්වා හැදෙනවද 30 දක්වා හැදෙනවා ඇයි 31යි 31 වෙලා එකක් අඩු වෙනවනේ හරි 4 ඉඳන් 30 දක්වා උඩ හැදෙනවා මේ අංක සෙට් එකක් දැන් එකින් එක ආදේශ වෙනවා මතක ඇතිනේ මේ ආදේශ වෙනවා ඊට හරි එහෙනම් ඔන්න 4 ඉලක්කම ඊට ආදේශ වුණාම මෙන්න මෙතෙන්ට එනවා 4 ඔන්න බලන්න වෙන වැඩේ අවුන් දෙකක් විතර කැරකුණාම ඕක තේරෙනවා යාට
4 2කින් බෙදන්නලු 4ට 2 2යි දෙවරක් 2 4යි බිඳුවනේ. මේ යටට එන එක්කෙනා තමයි මොඩියුලර් ඩිවිෂන් එක. එයා බිඳුවද ඔව් නේද? එයා බිඳුව. එහෙනම් මොකද කරන්නේ? එයා බිඳුව නිසා ඒ 4 ඉලක්කම ඇපෙන්ඩ් කරනවා my number වලට. my number වලට එහෙනම් මෙන්න 4 ඉලක්කම ඇතුළත් වුණා. ඇතුළත් වුණා එතෙන්ට 4. දැන් තාම අපි ඉන්නේ පුනර්කරණය ඇතුලේ හොඳද? මෙන්න පුනර්කරණය ඇතුලේ අපි ඉන්නේ. පුනර්කරණය ඉවර වුණාම තමයි මෙන්න මේ ඉන්ඩෙන්ටේෂන් එකකින් එළියට පයින්. එතකොට තමයි print එක දෙන්න ඕන. දැනට මේක ඇතුලේ වැඩ. පහේ ඉලක්කම එනවා. පහේ ඉලක්කම මෙතෙන්ට ආවහම හරි ඔන්න පහේ ඉලක්කම මෙතෙන්ට ආවහම ඔන්න බලන්න වෙන වැඩේ. 5 2කින් බෙදෙනවා 2යි 4යි 1යි. මොඩියුලර් ඩිවිෂන් එක කීයද? 1යිනේ. එක බිඳුවට සමානද නැති හින්දා මෙන්න උඩට යනවා. ආපහු එනවා 6. මේ වටේ විතරයි මම කියන්නේ. 6. ඔන්න 3යි දෙවරක් 3 6යි බිඳුව. අන්න මොඩියුලර් ඩිවිෂන් එකේ කීයක් වුණාද? බිඳුව වුණා. එහෙනම් එයා මොකද්ද කරන්නේ? මෙන්න ඇපෙන්ඩ් කරනවා. 2කින් බෙදෙන අය නේද ඇඩ් කරන්න තියෙන්නේ. එහෙනම් ඔයාලට ඉතින් වැඩේ පැහැදිලි. 4 ඉඳන් 30 දක්වා 2කින් බෙදෙන අය අපි ලියන්න ඕනද නැද්ද? ලියන්න ඕනනේ. හරි. එහෙනම් ඔන්න 4 6 8 10 12 14 16 18 20 කියලා ඔහොම ඔයා ලියන මට ඉඩ නැහැ උතන් ලියන්න. හරිද? එහෙනම් ඔන්න අපි කීය දක්වා ලියන්න ඕනද? 30 දක්වා ලියන්න ඕන. හරිද? දෙකෙන් බෙදෙන ඒවානේ ගන්නෙ. 30 දක්වා ලියන්න තියෙන්නේ. ඔන්න ඉතින් 20 කීයද? 3. ආපු ප්‍රශ්නේ. ලොකු සංකීර්ණතාවයක් නැති බව ඔයාලට තේරෙනවා. හැබැයි ඒකේ දෙවෙනි එකෙන් කියනවා මෙහෙම. ඉහත Python කේතයේ if I modular division 2 කොන්දේසිය I modular division 2 අසමානයි මෙන්න අසමානයි බිඳුව කළේ නම් අසමානයි බිඳුව කියලා හැදුවනම් නේද කියන්නේ? ඔව් බිඳුව කියලා වෙනස් කළොත් අවුට්පුට් එක මොකද්ද කියලා අහන්න. හරි. අර විදියටම රවුන්ඩ් දෙකක් විතර බලමු ක්‍රියාත්මක කළා මොකද වෙන්නේ කියලා. මුලින්ම 4 ඉලක්කම එනෝනේ. 4 ඉලක්කම ආවහම දැන් ඔන්න 4 ඉලක්කම දෙකෙන් බෙදුවාම කීයද? දෙකෙන් බෙදන්නනේ කියන්නේ. එයා බිඳුවයි. බිඳුව බිඳුවට අසමානද? අසමාන නෑනේ. අසමාන නම් තමයි මේක වෙන්න ඕන. අසමාන නැති හින්දා ආපු උඩට යනවා. එන ඔන්න මේ කීයද? සෝරි මෙතන පහේ ඉලක්කම ලියලත් නැහැ. මේ ඉස්සෙල්ල එක නේ සෝරි. ඊළඟ පහේ ඉලක්කම ආවා. පහේ ඉලක්කම ආවහම මෙන්න ඉතිරි එකක්. මොන බලන්න වෙන වැඩේ. එහෙනම් එක බිඳුවට අසමානද? ඕනේ 1.0 සමාන නෑනේ. අසමාන හින්දන්න ඇපෙන්ඩ් වෙනවා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන මේක වෙනස් කරපුවාම මේ විදියට ඉස්සෙල්ලා 4 6 8 කියලා පෙන්නපු කට්ටිය දැන් ඊළඟට පෙන්වන්න පටන් ගන්නවා කොහොමද? 5 7 9 11 කියලා ඔන්නෝම 29 දක්වා ලිව්වනම් වැඩේ ගොඩ. හැබැයි ඒකෙත් ලිස්ට් එකක් විදියට තමයි අවුට්පුට් එක තියෙන්නේ කියන එක මතක තියාගන්න. හරි. 5 7 9 11 කියලා එහෙම 29 දක්වා ඔයාලට ලියන්න පුළුවන්. හරි. ඕක තමයි එහෙනම් 23 තිබිච්ච ඊළඟ ප්‍රශ්නේ. අනිත් එකක් තියෙනවා අපිට විශාල සංඛ්‍යාවක් හොයන්න තියෙනවා. හරි. බලන්න අපි ඒක හදමු මෙහෙම. මෙන්න මේ අන්තිම ගාන ව්‍යුහගත කොටසේ තිබිච්ච අන්තිම ගාන 23. හරි. බලන්න මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඒකෙත් ෆන්ක්ෂන් එකක්. ඔන්න ෆන්ක්ෂන් එකක්. find largest කියලා තියෙන්නේ යාට. find largest දීලා තියෙනවා මෙතන my list. ඔය අක්ෂර ගැන චුට්ටක් කල්පනාවෙන් බලන්න මේ සමාන වචන වගේ දෙන්න පුළුවන් තැන් තියෙන නිසා. හරි. my largest කියලා ඔන්න my list කියලා මේ පැරාමීටර් එකක් දීලා මෙයාගේ ඇතුලේ තියෙනවා මෙන්න largest කියලා සමානයි largest සමානයි කියලා මෙන්න හිස්තනක් තියෙනවා a කියලා. හරිද? ඊට පස්සේ ආපහු මෙතන තියෙනවා for loop එකක්. මෙන්න for loop එකක් for I in කියලා හිස්තනක් තියෙනවා. හරිද? හිස්තනක් ඔන්න කෝලන් එකක්. ඊට පස්සේ දැන් මේකේ අපිට කියන්නේ මේ හරි අන්තිමට ලියලම කියන්න. ආපහු ඔයාලට පේන්න තියෙනවා මෙන්න if එකක් අහනවා I විශාලයි Cද කියලා අහනවා ප්‍රශ්නයක්. I කියන කෙනා Cට වඩා විශාල වුණොත් මෙන්න බලන්න වෙන වැඩේ. largest කියන කෙනාට පවරනවා කවුද? D කියන අක්ෂරය.
අන්තිමේදී 4 එක කෙලින් අපිට දකින්න හම්බ වෙනවා මෙන්න මෙතන print එකක්. හරි ඔන්න print එකක්. print එකේ තියෙන්නේ largest value is කියලා දාලා මෙන්න තියෙනවා e අකුර. මේක ඇත්තටම හරි ලේසි. ඊළඟට මෙන්න බලන්න වෙච්ච වැඩේ. මෙතන මෙන්න මේ indent line එකේ නැත්තම් මෙන්න මේ line එකේ අපිට තියෙනවා මෙතන list 1 කියලා. list 1 කියලා දාලා සමානයි list 1 සමානයි list 1 සමානයි කියලා දාලා අපිට තියෙනවා 4 6 24 ආපහු 12 ආපහු සැරයක් 8 ඊළඟට 94 ඊළඟට 22 කියලා ලිස්ට් එකක් දීලා ඊළඟට මෙතන තියෙනවා find largest කියලා තියෙන්නේ f අකුරක්. හරි. දැන් තමයි හොඳම කතන්දරේ තියෙන්නේ. අපිට මොකද කියන්නේ? අපිට කියන්නේ නිකිල සංඛ්‍යා සමූහයක මේ තියෙන්නේ නිකිල සංඛ්‍යා සමූහයක්. නිකිල සංඛ්‍යා සමූහයක පවතින විශාලම නිකිලයේ සෙවීමට ලියා ඇති Python කේතයේ ස්ථන් සඳහා ගැලපෙන පද ලියා දක්වන්න. හරි. ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට අපි දැනගත්ත ෆන්ක්ෂන් එකක් කියලා. ෆන්ක්ෂන් එක කෝල් කරන්න නැතුව ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ නැහනේ. එහෙනම් මෙන්න මේ ඉන්ඩෙන්ට් ලයින් එකේම තියෙන්න ඕන මේ ෆන්ක්ෂන් එකේ නම මේ තියෙන්නේ find large. හරි. find large කියලා f අකුරක්. ඉතින් දැන් මෙතන තියෙන කෙනා මෙහෙම උඩට f අකුර ගියා කියලා එයාගේ ඉලක්කම් ගොඩක් නැහනේ. හැබැයි අපිට ඊට උඩින් දීලා තියෙනවා මෙන්න ඉලක්කම් සෙට් එකක්. කවුරු නමින්ද list 1 නමින්. එහෙනම් f කියන තැනට දාන්නේ කවුද? ඔය list එකනේ උඩට යන්න ඕන. එහෙනම් අපි දානවා list 1 කියලා. මම මේකේ මේ පිළිවෙල ලියාගමු නේද? හරි ඔන්න A B C D E F F වලට එන්නේ මොකද්ද එහෙනම් list 1. හරි ඔන්න list 1 මේ තියෙන අක්ෂරම ලියන්නේ මේ විදියට list 1 එක. ඒ කියන්නේ list 1 එක කිව්වහම මෙන්න මේ set එකම මෙතෙන්ට එනවා. ඇවිල්ලා පාස් වෙනවා පැරාමීටර් වලට. එහෙනම් දැන් මෙතන තියෙන්නේ කවුද? මම නිකන් කෙටියෙන් ලියන්නේ 4 6 24 කියලා ඔන්නෝම අගයන් ටික මෙන්න මෙතෙන්ට එනවා. ඇයි එතන පැරාමීටර් එකට අගයන් පාස් වීම නිසා. හරි. දැන් ඊළඟ කතන්දරේ මෙන්න මේක. දැන් පටන් ගත්ත ගමන් තියෙන largest සමානයි කියලා මෙන්න කවුද? හිස්තැනක්. ලොකු එක්කෙනා හෙව්වද? ඉතින් තාම අපි හොයන්න පටන් ගත්තේ නෑනේ. ඔයාලට විවෘත උත්තරේ කෙලින්ම දාන්න පුළුවන්. අර ඉස්සෙල්ලා සම් එක හෙව්වේ නැති ඉඳ සම් සමානයි බිඳුව දැම්මා. මේකට විකල්ප උත්තර ගන්න පුළුවන් හොඳේ කීපයක්. හරි. එහෙනම් දැන් අපි තාම ලොකු එක්කෙනා හෙව්වේ නැති හින්දා අපිට පුළුවන් කවුරු දාන්නද මෙතෙන්ට? බිඳුව දාන්න පුළුවන්. අපි තාම හොයලා නෑනේ. largest කවුද? දන්නේ නෑ. බිඳුවයි කියලා දානවා. හරිද? දැන් තමයි හොඳම වැඩේ තියෙන්නේ. ඔයාට පේනවද මෙතන තියෙනවා I in B. දැන් අපි හැම ඉලක්කමක්ම අරගෙන එකින් එක මේ ලිස්ට් එකේ තියෙන බලන්න ඕනේ මේක මේ ලොකුයිද නැද්ද කියලා අපි හිතන සංඛ්‍යාවට වඩා. එහෙනම් මෙන්න මේ ලිස්ට් එක මෙතෙන්ට ආවනම් ඒ එකින් එක අයිට පැවරෙනවා බලනවා මෙන්න මෙතන ඉන්න කෙනාට අයි ලොකුයිද කියලා. මම උදාහරණයක්. එහෙනම් මම මෙතන ලියනවා දැන් එන්නේ කවුද? 4 6 24 කවුද? ආපහු 12 ආපහු සැරයක් 8 94 22 ඔය ටිකනේ එන්නේ. ඒ ටික ඇවිල්ලා මෙතෙන්ට දැන් මම මෙයා බිඳුව දාගන්නම්. ඒගොල්ලොන්ගෙන් මෙන්න මෙතෙන්ට අයිට පැවරෙනවා 4. දැන් ඊට පස්සේ දැන් අයි කියන්නේ 4නේ. මෙන්න 4 මෙතෙන්ට ඇවිල්ලා බලනවා. 4 මෙයාට වඩා ලොකුයිද? ලොකු ඉලක්කමනේ හොයන්න යන්නේ නේ. එහෙනම් අපි මෙච්චරලා ලොකුයි කියලා හිතන් හිටියේ කවුද? බිඳුව. ඒ කියන්නේ largest. අපි බලමු එහෙනම් largest කියන කෙනා මෙන්න මෙතෙන්ට එන්නේ. මෙන්න එහෙනම් largest වලට වඩා 4 ලොකුයිද? දැන් largest කියන්නේ බිඳුව. දැන් largest කියන්නේ අපි දාගත්තේ බිඳුවනේ. එයාට වඩා 4 ලොකුයිද? ඔව් ලොකුයි. ඒ නිසා එහෙනම් අපි i කියන කෙනා මෙන්න i කියන්නේ 4නේ. 4 කියන කෙනා largest දාමු. වැඩේ පැහැදිලි ඇති. හරි. එහෙනම් B වලට එන්නේ my list එක. B වලට එන්නේ my list එක. එහෙම දැම්මොත් තමයි මේ set එක මෙතෙන්ට ආවේ. ඊළඟට largest එකට වඩා මේ එන ඉලක්කම් එකින් එක බලන්න එපා. 6 ඉලක්කම් උට වඩා ලොකුයිද? 24 මෙයාට වඩා ලොකුයිද? එහෙනම් largest වඩා ලොකුයිද කියලා බලන්න. එහෙනම් අපි
C වලට දානවා කවුද largest මේ ප්‍රශ්නේ මම මීට කලින් ඔයත් එක්ක කතා කරලා තියෙනවා හරි D වලට අපි දානවා කවුද එහෙනම් I ඇයි මෙයා ලොකුයි නම් ඒක තමයි largest වෙන්නේ දැන් අපි නේ උදාහරණයක් අපි 6 කියලා හිතමු 6 ඉලක්කම මෙතෙන්ට ආපුවම මෙයා මොකද්ද වෙන්නේ 6ක් වෙන්න ඕනේ ඒ නිසා හරි ඔය මොන දේ වුණත් අන්තිමට print කරන්න තියෙන්නේ කවුද මෙන්න largest value එක හරි අන්තිමට අපි පෙන්නම් කරන්නේ කවුද එහෙනම් largest value එක පැහැදිලිද හරි ඉතින් ඔන්න ඔය ටික තමයි 20 කීයද හරි 23 අපිට අවිල්ලා තියෙන ව්‍යුහගත කොටසේ ප්‍රශ්න විදිහට දකින්න තියෙන්නේ